පින්වතුනේ ආදරය ගැන කතා කරද්දී එක් මාදිලියේ ආදරයන් තියෙනවා. සමහර අය රාගයට ආදරය කියනවා. තවත් අය සෙනෙහසට ආදරය කියලා කියනවා. ඒ වගේමයි හිතේ ඇතිවෙන එක හැඟීම් වලටත් ආදරය කියලා කියනවා. පින්වතුනේ ජීවිතයේ එක් අවදිවල ආදරය කරන අය වෙනස්. බලන්න ඔබ කුඩා කාලෙදී වැඩිපුරම ආදරය කරේ දෙමව්පියන්ට. ඒ වගේමයි තරුණ වයසට එද්දී සහකරුවෙකුට හෝ සහකාරියකට ආදරය කරනවා. ඒ වගේම පින්වතුනේ දරුවන් ලැබුණන් පස්සේ මුළු ලෝකයම වෙන්නේ දරුවන්. වයසට යද්දී මුණුබුරන්ට මිනිබිරියන්ට ආදරය කරනවා. බලන්න ජීවිතේ එක් කාල වකවානුවකවත් මේ බැඳීම් වලින් ඈත්ෙන්න බැරි නම් ඒක සතුටක් සොම්නසක් බවට නම් පත් වෙන්නේ නැහැ. පින්වතුනේ මේ බැඳීම් කියන්නේ දුකක්මයි. බැඳීම් කියන්නේ ශෝකයක්මයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රේමතෝ ජායති ශෝකෝ. මේ ප්‍රේමය නිසා ආදරය නිසාමයි කෙනෙකුගේ සිතට ශෝකය උපදින්නේ. ඒ වගේමයි ප්‍රේමතෝ ජායති භයං. කෙනෙක්ගේ සිතේ බය සැක සංකාව හටගන්නෙම මේ ප්‍රේමය නිසාමයි. ඒ වගේමයි ප්‍රේමතෝ විප්පමුත්තස්ස. මේ ප්‍රේමයෙන් වෙන්වුණ කල නත්ති සෝකෝ කුතෝ භයං. බයක් ශෝකයක් කොහෙන්ද? පින්වතුනේ යම් කිසි දෙයකින් දුක හදලා දෙනවනම් ඒ දුකේ හේතුව අපි අල්ලගෙන ඉන්න තාකල් අපිට උරුම වන්නේ ශෝකයමයි දුකමයි. නමුත් කෙනෙක්ගේ ශෝකය දුක හටගන්න කරුණ දැනගෙන එය බැහැර කරනවා නම් ඒ දුක ශෝකය නැත්තටම නැති කරලා දාන්න පුළුවන්. එවන් අය තමයි මේ සසර දුකින් පවා එතරට යන්නේ. පින්වතුනේ තමන්ට ආදරේ නම් තමන්ව රැක ගන්න ඕනේ තමා විසින්මයි. ඒ වගේමයි තමන්ට ආදරය කරන කෙනා බාල මහලු ඒ වගේම තරුණ කියන මේ අවදි තුනෙන් එක් අවධියකදීවත් මේ දුක හදලා දෙන බැඳීම් වලින් ඈත් වෙනවා. හොඳ නුවණකින් යුක්ත කෙනෙක් බාල තරුණ මහලු කියන මේ අවදි තුنين එක් අවධියකදීවත් සියලුම අකුසල් වලින් දුරු වෙලා ඒ වගේම බැඳීම් වලින් ඈත් වෙලා තමන්ගේ සුභ සිද්ධිය සඳහා මහන්සි ගන්න ඕන. මේ බැඳීම් කියන්නේ දුකක්මයි. බැඳීම් 100ක් නම් කෙනෙකුට තියෙන්නේ දුක් 100ක් තියෙනවා. ඒ වගේමයි කෙනෙකුට බැඳීම් 10ක් නම් තියෙන්නේ දුක් 10ක් තියෙනවා. එක බැඳීමක්වත් නැති කෙනාට දුකක් නම් කොහින්ද? පසුතැවීමක් ගැන අහන්න දෙයක් නෙවෙයි. ඒක නිසා පින්වතුනි සිතමයි රැක ගන්න ඕන.